අර කළු ෂර්ට් එකක් ඇඳගෙන බෝලේ බිත්තරයක් වගේ ලස්සන මුණක් තියෙන මෙහෙම ඔළුව තියෙන මෙහෙම කරගෙන ඉඳලා දැන් පල්ලෙහාට දාලා දැන් පැත්ත බලපු වම් අත පැත්ත බලපු දැන් hina වෙලා ඉන්න තාම කරේ අංග චලනයක් කරන්නකො මම කියන්න දැන් බිම බලපු කොණ්ඩේ චුට්ටක් වවලා තියෙන කොට පුතා එන්නේ දැන් නහය අල්ලපු ඔව් ඔයාට ඉතින් ඔයාගේ ඔක්කොම දැන් අංග චලනයන් කියනවා මං ඉක්මනට එන්න ඕනේ එයාම එයාට අපි කියලා ඕගොල්ලෝ ඔයාට දෙන ප්‍රශ්නේ ස්වභාවික නිෂ්පාදනද බහු අවයවිකද නැත්නම් ශුද්ධ ජීව විද්‍යාවද එහෙම නැත්නම් වෙන මොකක්වත්ද කියලා අපි දන්නේ නැහැ. ඒක තීරණය කරන්නේ මේ ළමෙක්. ඔව්. ඔයා කියන ඕනම පාඩක ළමෙක් මං ගෑල් ළමෙක් නැගිට්ටවලා එයාගෙන් අහනවා ඔයාට ලියන්න කියන එක. බලමු. කළු පාටම ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න කළු පාට ඇඳුමක් ඇඳගෙන ගෑල් ළමෙක්ව නැගිට්ටවලා අපි ආමු. මෙයාගෙන් අහන්න ඕන මොකද්ද කියලා. ඔයා කියන්නේ. ඔයා කැමති ප්‍රශ්න ඔයා අහක බලා ගන්න බලන් ඉඳලා ගහයි ඊට පස්සේ. ඔයා කියන්නේ මෙයාගෙන් අහන්න මෙයා බෝඩ් එකේ ලියන්න ඕන මොකද්ද? ඔයා තමයි පාට තේරුවේ මම තමයි ළමයා තේරුවේ. පටක රෝපණයේ අර්ථ දැක්වීමද ලියන්න ඕන මොකද්ද? ඔයා කියන්න ඕනේ. ඔයා පටක රෝපණයට භාවිතා කරන ද්‍රව්‍ය ටික ලියන්නද? පටක රෝපණයේ අර්ථ දැක්වීමයි පටක රෝපණයට අවශ්‍ය වෙන මූලික ද්‍රව්‍ය ටික ලියලා යන්න. ඒ ඔයා මේ තරහකට ගත්තා නෙවෙයි නිකන් මම දැකපුවා ලස්සන මුණක් ලවන්න